සුබ දවසක් කළා හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ CV එකක් හදන හැටි. CV එක කොහොමද හදාගන්නේ? ඉතින් ගොඩ දෙනෙක් මගේ අහපු දෙයක්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න ඔයාලට වැදගත් වෙයි මේ වීඩියෝ එක. සාමාන්‍යයෙන් CV එක ෆස්ට් ටයිම් යනකොට හදාගන්න එක හොඳයි. ඉතින් මොකද ඔයාලගේ තියෙන ෂෝට් කෝසස් ඒ වගේ හැම දෙයක්ම අප්ඩේට් කරලා ඔයගොල්ලෝ හොටෙල් එක වැඩ කරලා තියෙන එක්ස්පීරියන්ස් ඒක ඔක්කොම කැටි කරලා CV එකක් හදාගන්න. සාමාන්‍යයෙන් මැරින් ෆීල්ඩ් එකට CV හදන වෙනම කට්ටියක් ඉන්නවා. පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකෙන් මම දාගෙන යන්නම්. ඉතින් එයාලගේ විස්තර ඔයාලට ඒකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට කතා කරලා හදාගන්න. ඉතින් වටිනවා ඇත්තටම අප්ඩේට් CV එකක්. එතකොට කවර් ලෙටර් එකක් හදාගෙන තියාගෙන ඉන්න එක. ඔයාලා නැවෝ කීපයක් ගිහිල්ලා එක්ස්පීරියන්ස් අරගෙන ඉන්න කෙනෙක් නම් ඇත්තටම ගොඩක් දුරට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය ගොඩක් පිළිගත්ත කම්පැනි වලට යනකොට CV එකක් ඒගොල්ලෝ ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එයාලගේ තියෙන ෆෝමැට් එකක්. ඒ ෆෝමැට් එක මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මේ වගේ ෆෝමැට් එකක් තමයි එයාලා එක්කම ඊමේල් මාර්ගයෙන් එහෙම නැත්නම් ඔයා ඒගොල්ලෝ හම්බුනට පස්සේ ඒගොල්ලෝ දෙනවා ඔයගොල්ලන්ට CV ෆෝමැට් එකක්. ඉතින් ඒක පුරවන්න තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා වෙනම කැටගරි කරලා ඔයාගේ C එක්ස්පීරියන්ස් එක ඉතින් හැමදේම ඔයාලට විස්තර කරලා ඒක ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් එහෙම තමයි ඔයගොල්ලන්ට මේ CV එක අප්ඩේට් කරලා තියාගන්න වෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන් ෆෝර්වර්ඩ් කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඔන්න ඔයගොල්ලෝ CV කතන්දරේ ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙනවා හරි ගැටලු තියෙනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් වීඩියෝ එකක් හම්බ වෙමු සිල් දෙනාටම. ජය වේවා.